අද බෝංචි මැල්ලමක් හදාගමු අපි. ඒකට පොඩියට කපපු බෝංචි ටිකක් තියෙනවා. එකත් එක්ක තියෙනවා අපිට අවශ්‍ය වෙන දේ පොල් ගහපු පොල් ටිකක්. පොඩියට කපපු ලුණු. ඊට පස්සේ තියෙන සුදු ලුණු. තක්කාලි ගෙඩියක්. මම සැරගන්න කැමති ඉඳලා මේ සැරගන්න කැමති අය මේ අවුමිරිසුත් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ කකුළු ටිකක් අවශ්‍ය වෙනවා. මේ ඇවිල්ලා ගෙදරින් මට යවපු මේ රම්පේ කරපිංච හොඳට ඩ්‍රයි කරලා ගෙදරින් යවලා තියෙනවා. දැන් මේක යවලම මට මාස දෙකක් තුනක් විතර වෙනවා. තාම හොඳටම තියෙනවා. ඔයගොල්ලොත් ඒ ගෙදරින් බඩු මොනවාරි අරගන්න ඕන මෙහෙම කියලා අරගන්න. එතකොට කෑමෝට දාන්න එක ගොඩක් වටිනවා. දැන් ලිප පත්තු කරලා භාජනේ තියලා අන්දාම ඔයිල් ටිකක්. මම ගාව තියෙන මොන ඔයිල් තියෙන්නේ ඒව දාගන්න පුළුවන්. කිසිම භාගයක් කියලා නෑ. ඉතින් පොල්තල් තිබ්බනම් ගොඩක් කෑම එක රහ වෙනවා. පොල්තල් සාමාන්‍යයෙන් පොල්තල් වලින් කෑම හදුවත් රහයි කියලා කියනවනේ. අපි ඔයිල් ටික දැම්මා. ඔයිල් ටික දාලා වෙලා මේකට පොඩ්ඩක් අබ දාමු. පටන් ගන්නවා කැඩෙන්න. උපකරණ පටන් ගන්නවා. මේ අපි අපත් ඊට පස්සේ ගමු අපි තාම පළවෙනියට ලුණු ඒකට පස්සේ සුදු ලුණු තක්කාලි මේ දේවල් ඔක්කොම දාලා පොඩි මික්ස් එකක් දාමු. Sampai karpen cepot jadi madam apa මේ පිටික පොලියට කපලා තියෙන්නේ සමහර වෙලාවට කපන එක තමයි ඒක ගාවුලක් නැහැ ඒක වල පාළුවට තුන් වෙලා වෙන්නත් තමයි ඒක පුළුවන් තරම් අඩු කරගමු ඒක පොඩ්ඩක් වැඩි ගහනනේ අවශ්‍ය ප්‍රමාණය ලුණු පොඩ්ඩක් දාගමු. පොඩ්ඩක් දාමු සූදු ටික. සූදු රංගපත් 12 කියලා කියනවනේ. පරිපූර්ණ දාගන්න එපා. ඉතින් ඕනම දෙයක් ඇවිල්ලා ඕනාවට වැඩි අල්පුණයි තමයි. සූදු ටික දාගත්තා. දැන් අපිට තියෙන්නේ පොල් ටික දාලා ඒක දාන්න කලින් තියෙන කහ පොඩ්ඩක් දාන්න.
කපලා තියපු තක්කාලි තිබ්බා. තක්කාලි දාගමු. මම නම් යන්නේ මේ විදිහට. ඉතින් අනිත් අය කොහොමද යන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් වෙන කට්ටිය ඉතින් කමෙන්ට් බොක්ස් එකේ පොතාගෙන යමු. කොහොමද යන්නේ කියලා. මමත් ඒවා බලලා හොයන්න පටන් ගන්නවා. හොඳේ. පොල් අවශ්‍ය ප්‍රමාණයට පොල් ටිකක් දැම්මා. පොල් නම් මේ මම ගෑවේ නැහැ මේ සුපර් මාකට් එකේ ගාලා තියෙන ඒවා තියෙනවා. ඉන්නට පස්සේ ගින්න කට්ටිය ගොඩක් අයට දන්නවා ඇති. ඔය සුපර් මාකට්ස් වල තියෙනවා මේ පොල් ගහලා. ඉතින් සුපර් මාකට් එකේ යන වෙලාවට අවශ්‍ය වෙලාවට ඉතින් අරන් තියාගන්නවා. ඉතින් පුළුවන් තරම් ඒ කියන්නේ අයිය වැඩිම තියාගන්න එපා. කර වෙනවා ටක් ගාලා. මේකෙන්ද පුළුවන් තරම් මේ ලෝ එකටත් නැතුව හයි එකටත් නැතුව මීඩියම් ලෝ එකේ තියාගන්න. මේ දැන් ගානට තියෙන්නේ. පොඩ්ඩක් අපි ඔයිල් දාලා මේක පොඩ්ඩක් වහලා තිබ්බනම් ටක් ගාලා තැම්බෙනවා. උනින් පොඩ්ඩක් ඔයිල් දාගන්න. ලුණු බලමු පොඩ්ඩක් කොහොමද කියලා. ආරති පොඩක් වාගත්තා අපි දැන් බලමු කොහොමද තියෙන්නේ කියලා. නියමට සෙට් වෙලා තියෙනවා. පරිම ලේසියෙන් බෝංචි මැල්ලුම හදාගත්තා. එච්චර වෙලා ගියෙත් නැහැ. වෙලා යන්නේ කපනකොට තමයි කපනකොට. එහෙනම් ඔගොල්ලෝ බෝංචි මැල්ලුවක් හදලා බලන්න. හදලා බලලා මේ කියන්නකෝ කමෙන්ට් එකෙන් මොනාරි කොටාගෙන යන්න කමෙන්ට් එකෙන් කොහොමද කිල්ල මන්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් බලලා අනිත් අවසර මටත් හදන්න පුළුවන් නේ. හරිද? කට්ටියටම ජය වේවා. අයිබෝවන් වාසනාව.